අභිනවයෙන් තනා නිම කරන ලද දර්ශනීය බුදුමැදුර විවෘත කිරීම බුද්ධ වර්ෂ 2569ක් වූ පොසොන් මාස 21 වන සනිදා තල්පේ මන්සන්දිය අසලදීය. බුදු පිළිම වහන්සේ රැගත් පෙරහැර වීථි සංචාරය කිරීම තල්පේ වැල්ලේතොට පරමශ්‍රී නිකේත සුධර්මාරාම මහා විහාරස්ථානයේ සිට සන්ධ්‍යා කාලයේ මේ බව කතරේ රැඳි සතහට උරුම වුණ දුක්ඛන්දරාවන් නුවණින් හැඳින දැන සැනසුම ලබා දුන් බුදු හිමි වඳින තැන නව බුදු මැදුර වෙත ඔබ පිය නගනු මැන. සම්බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමෙන් අනතුරුව පැවැත්වෙන ප්‍රථම ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙයවීම සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික හා පරිත්තබානක සුදිල ගුවන්විදුලි නිර්මාතෘ මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ අනතුරුව සර්ව රාත්‍රික මහා පරිත්‍රාණ ධර්ම දේශනාව ගමට රටට ලොවට සැමට සිත ශාන්තිය ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් 22 වන ඉරුදින දහවල සදාතික මහා සංඝරුවන දෙසා පැවැත්වෙන මහා සංඝගත දක්ෂිනාව සදහවත් බෞද්ධ පින්වතුන් පින්වතියන්ගේ නිරාමිස සතුට බුද්ධාලම්බන ප්‍රීතිය උදෙසා මේ පින්කමේ ප්‍රධාන පරිත්‍යාග ශ්‍රේලී අනුශාසකත්වය සහ දායකත්වය තල්පේ වැල්ලේතොට පරමශ්‍රී නිකේත සුධර්මාරාම මහා විහාරස්ථානය කොළඹ කොළොන්නාව ඉදිරිසිංහාරාම යන උභය විහාරාධීශ්වර ශ්‍රී ධර්මරක්ෂිත අමරපුර මහානිකායේ අධිකරණ මණ්ඩලයේ සම්මානනායක ගාල්ල කලාප ප්‍රජා ඉගනුම් මධ්‍යස්ථානාධිපති සහ ළමා රක්ෂණ කමිටු සමාජික මුළු දිවයිනටම සාමිනිසුරු දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය සිටිනාමල්ලුවේ සුධම්මනායක ස්වාමීන් වහන්සේගේ සහ තල්පේ සුධර්මාරාම විහාරාධිකාරී තල්පේ සුගතනන්ද මහාවිද්‍යාලයේ විදුහල්පති ගැමුණු දහම් පාසලේ ප්‍රධානාචාර්ය විචිත්‍ර ධර්ම කතික හා පරිත්තබානක ගී පද රචක රාජකීය පඬිත දර්ශනපති සිටිනාමල්ලුවේ සීලවංශ යන ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි සිදු කෙරේ. තිත්තගල්ලේ ගුණරත්න කිවිඳුන්ගේ රිදී සිනු හඬත් ඔබ දෙසවන්පියන්පත් අතරට මේ උත්සවයේදී පැමිණේ. මාධ්‍ය ආවරණය සුදිල FM ගුවන්විදුලිය. බුදු පියාණනේ ඔබේ පාද කරනිමි පිනිපා පියෙන් පියට මිහි කත සනහා බැලු බැලු නිත් සිත් බඳවා දහම් නමාවෙන් තිලොවතෙමු බුදු පියාණනේ ඔබේ පාද කරනිමි පිනිපා බුදු පියාණනේ ඔබේ පාද බුදු කරුණා දැස තෙමි මෙත් සිහිලැලි ඇද හැලුණා නිවාතාපනෝ කතරේ අමාවතුර ගලා
කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයා කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයා නිසල ඔබේ බුදුරුවලඟ මගේ හද භාවනා කරයි බුදු කරුණා දැස තිබි බුදු පියාණනේ ඔබේ කරන බවට අපි පොරොන්දු වෙන හැම දිනාගෙම අවසර ආමන්ත්‍රණය කර සිටිනවා මෙම වැඩේ මෙම කර tole pavetine dukungini mewa patura miepin malade pete ade penine adedina sarudeti nimanamrena Iwakiru kadani malu tamping kamera kadena sanggam sarenang kamapena adine palpigam denava Sambudu meduli hilidallunuma pinkamadadina hadadinni ninnati satuteni gammani hama adadinayedi lavenni Chitila malume nayak himi sadhu peramune adadina vadaninne vatina pinkama odahin daiyade aambange asiri apate kiyapan mote Timber මොහොතේ අපි දා කාන්දවරට සිරි දළදා වහන්සේ වන්දනා කරන්නට දින ගණනාවක් පොළේ හිටියා වාගේම අද පල්පේමේ සුන්දර පින්බර මනුවේ සම්බුදු නදුර එළිදැක්කන මොහොතේ උඩරට විශ්වාංගනයක මේ සුන්දර දරු දිනට දෙන්නවා පරාපෝටිනේ මහා සංඝ රත්නයට හරසර දක්වමින් සිටිනා බඳුවේ අපේ අධිකරණ සංඝ නායක මාහිමිපාණන් වහන්සේ පෙරමුණේ වැඩමින් එදා අමාමෑණී ලෝතුරා බුදු පියාණන් වහන්සේ කුරුලතරෙන් ජේතවනාරාමයෙන් ඉදායෙන් වැඩමෙන්නා වූ ආකාරයට ගමනින් මේ වැඩමෙන මහා සංඝ රත්නය අද කල්පේ ගන්ධනාවම අපදවන බුදු සිරියෙන් අපදෙන උතුම් පින්ගමේ අපේ දාකරඬුව ප්‍රථමයෙන් වැඩම කරවමු. ලෝතුරු බුදුගුණ අදේසී ගන්වන ගෞරවය අභිමානය අප දක්වන
කරඬුවේ පෙර මුනි කාද වැටෙන සාදුකාර දෙමු නමෝනුන අමදෙන හිමදාරාමේ ඉනි වැටෙනවා පලතුඩේ සාමි දුනු නිදෙනවා කඳහිමි සම්මුලිස වෙනවා මත්දිය ගරුහිමි ආනම දිනවා අපේ ගම්දමවේ අවුත් ප්‍රදේශ විහාරස්ථාන ගණනාවෙන් ගුණකර සීලවන්ත අපේ ඒකානන් වහන්සේලා මේ ආකාරයෙන් ලැබෙනා වූ මොහොතේ වැඩමවදාළ පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තම ලොකු හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමස්ස අනන්ත බුදුගුණ අනුස්මරණය කොට
පින්වත් ඔබ හැමෝගේම දායකත්වයෙන් පිළියෙල ගෝලාසන රෝඩ නායක මහිපාණන් වහන්සේගේ ආශිර්වාද සහිතව මෙම බුදු කුටිය නිර්මාණය කරන්නට ක්‍රියා කරන්නට යෙදුණා. මෙම ප්‍රදේශයේ මහත් වූ ආලෝකයක් ගෙන දෙමින් බුද්ධාලය ප්‍රීතිය ප්‍රමෝදය දානදී මේ පළාතේම සදහවත් බෞද්ධ ජනතාවගේ පූර්ණ දායකත්වයෙන් ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහා නායක ස්වාමින් වහන්සේගේ නිරෝගී සම්පන්නිය සහ චිර ජීවනය ප්‍රාර්ථනා කරගෙන පිළිත් දේශනා පහන් වරතුරු සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම කල්පනා කළා මේ මහා පින්කම් අවස්ථාවේදී ප්‍රදේශවාසී මහා සංඝරුවන පින්වීම අනුශාසකත්වයේ මඟ පෙන්වීම මේ සඳහා ලැබිලා තියෙනවා. එයත් එළියට එන්න. එතකොට අපි නැවත දෙවෙනි අවස්ථාව අවස්ථෙන්න මෙතන සිටේ මහා සංඝයාගේ ඉන්නේ උදාකර පිළිකරනවා ගන්න. ආදරයෙන් තේකවා පොන්තු වෙන්න ඊට මොන වස්තන්ට කියනෝනේ ඒ වාගේ වුණා කළා එතනින් එකට යන්න. පිළිකර පූජා කරපු ගාම ඉක්මනින්ම එළියට යන්න.